දැන් මම මේක අසුරට එද්දී මට ගේන් එකෙන් අඩු කරන්න බෑ. අයිරිස් එකට මට යන්න වෙනවා. ඔයාට මේ හරි අන්න හරි. මම ඒක තමයි කියන්නේ. ඔයාලා ලයිට් වැඩිදී කපා ගන්න. Udah kapan nih? Beres. Udah hari ini.
Santai ganda. Ini kalau anda, gede boleh? Nabi. Tiruan Sangrai Pinot Sam Sildanama Sadhukarya Labadinga Navatavarya Hayim Sadhukarya Labadinga Navatat Hayim Sadhukarya Labadinga Deham Sindhi Diwan Magata Utum Tema Padari Gargarga බුදුදහමේ ආලෝකවන පරමාදර්ශී දැහැමි සමාජයක් ගොඩනැගීමේ උතුම් අරමුණින් ආරම්භ කළ සදහම් සමාජ සත්කාර පදනමේ 7 වන සංවත්සර සැමරුමට සමගාමීව අද දින මේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් අද උදෑසන සිට පින්කම් රාශියක් සිදු කරගන්නට අපි සියලු දෙනාටම අවස්ථාව අවකාශය ලැබුණා. මේ උතුම් අවස්ථාවන් වලදී මේ අවස්ථාවේ අපට යෙදී තිබෙන්නේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහායි. අද මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදින් සේවය කරනු ලබන රනිල් තුවංක මහතා සහ එම මැතිණිය විසින් සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ වගේම අපගේ ගෞරවනීය පිළිමතලාවේ සුබෝධිවංශ ස්වාමින් වහන්සේගේ ගෞරවනීය ආරාධනයෙන් අද දින
මෙම ධර්ම දේශනාව සඳහා වැඩම කළ වැඩ සිටින ළම කියන් අවසරයි පූජ්‍ය කිරිබත්තුඩිය ආර්ය දර්ශන ස්වාමින් වහන්සේ අපි සදහම් සමාජ සත්කාර පදන වශයෙන් ගෞරව නමස්කාර පූර්වක පාද නමස්කාරයෙන් පිළිගනු ලබනවා. පින්වත් ස්වාමින් වහන්සේ සඳහා දහත් වට්ටිය පිළිගන්නා ආරාධනා කරන ලෙසට රනිදු තිවංක මහත්මයාගේ ආදරණීය මෑණියන් වන අශෝකා මාල්ලි මහත්මියව ගෞරවයෙන් යුතුව ආරාධනා කරන මේ මැතිණිය මේ ස්ථානයේ සිටිනවා නම් මේ ස්ථානට පැමිණෙන්න. රනිදු තිවංක මහතාගේ මෑණියන් ඉන්නවද මේ ස්ථානයේ? හරිද? ආරාධනා අර පැත්තෙන් සාදුකාරය ලබා දෙන සිටින සාදු 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 අවසරයි ස්වාමීන් වහන්සේ. ආයෂ්මා පින් අනුමෝදන් හොඳයි පින්වතුන් හැමදෙනාම සාදුනාදයක් පවත්වමු. ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අතිගෞරවාස්පද නායක මාහිමිපාණන් වහන්සේ එවැගේම විහාරවාසී සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි එවැගේම පින්කම සංවිධානය කරන්නට යෙදුණු අපේ පින්වත් ආශ්‍රිතුන් වහන්සේ එවැගේම වැඩමවා වැඩ සිටින පින්වත් මෑණියන් වහන්සේ එවැගේම කාරුණික හදවත් ඇති ගුණබර පුණ්‍යවන්ත සීලකාමී නිර්වාණාභිමුඛ වූ සදැහැති ගුණවත් පින්වත්නි අපි අද පින්වතුන් බොහොමයක් දස සිල් සමාදානයේ අට සිල් සමාදානයේ ආදී නිරත වෙලා ඉන්නවා. සිල් සමාදන් නොවි ඉන්න පින්වතුන් සීල සමාදානයේ වීම සඳහා තෙවරක් සාදුනාදය පවත්වන්න. නමස්කාර පාඨයේ තෙවතාවක් කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ඉමං පංචසීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස විචිත්තමති ගම්භීර මනන්ත ණය මණ්ඩිතං ප ဋ ාණං සම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස්ස දේහා නික්ඛමින්සු සුභාචබ්බන්න රංසියෝ නීලපීතා රත්ත-සේතා මංජෙට්ඨාච පභස්සරා තං ලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික හදවත් ඇති නිවෙනු ඍසි පින්වත් අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය ආශ්‍රතුන් වහන්සේ, ඒ වගේම පින්වත් අපේ මෑණියන් සිල් මෑණියන් වහන්සේ, ඒ වගේම කරුණාබර හදවත් ඇති ගුණවත් වූ සිල්වත් වූ ප්‍රඥාවන්ත වූ නිවන් දැකීම සඳහා අප්‍රමාණ වීරයක් ඇති කරගෙන කටයුතු කරන පින්වත් වූ අපේ උපාසක උපාසිකාවනි, අද මේ සිද්ධ කරන්නට යන ධර්ම දේශනාව ප ဋ ාණ ධර්ම දේශනාවක් නෙමෙයි, පටිච්ච සමුප්පාදයේ සම්බන්ධයෙන් ධර්ම දේශනාවක් තමයි අද අපි ධර්ම දේශනාව වශයෙන්
යොදාගෙන තිබෙන්නේ. ඒ වගේම අපේ ආශිර්වාදුන් වහන්සේගේ ආරාධනාව තිබුණෙත් ගෞරවනීය ස්වාමින් වහන්සේ පටිච්ච සමුප්පාදයේ පිළිබඳ විවරණයක් සිද්ධ කර දෙන්න කියලා. ඒතස්ස ආනන්ද ධම්මස්ස අඥානානනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තා කුල ජාතා ගුලගුණ්ඨික ජාතා මුංජ බුබ්බුජ භූතා අපායං දුංගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති. ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත්නි, මේ උතුම් සද්ධර්ම දේශනාව පටිච්ච සමුප්පාද ධර්මයේ අලෙලා දේශනා කරද්දී අර වැඩම කරලා ඉන්න මෑණියන් වහන්සේලාට අවස්ථාව සලසලා දෙන්න, ඉස්සරහට වඩින්න ආසන සලසලා දෙන්න. මේදී අපි මාතෘකා ස්ථානයේ තබා ගන්නට යෙදෙන ගාථා රත්නය ඒ තස්ස ආනන්ද ධම්මස්ස අඥානා අනනුබෝධා අප්පටි වේදහා ඒව මයං පජා තන්තාකුල ජාතා ගුල ගුණ්ටික ජාතා මුංජ බබ්බුජ භූතා අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති. මේක තේරුම මේමයි. ඒතස්ස ආනන්ද, ආනන්ද ඒතස්ස ධම්මස්ස. ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනන්දය මේ ධර්මය මොන ධර්මයේද? මේ පටිච්ච සමුප්පාද ධර්මය. ඒතස්ස ධම්මස්ස අඥානා, මේ ධර්මයේ පිළිබඳ නුවණක් නැතිනම්, අනනුබෝධා අවබෝධ කරගත්තේ නැත්නම්, අප්පටි වේධා ප්‍රතිවේද නොකරගත්තොත්, ඒව මයං ප්‍රජා එවැනි වූ ප්‍රජාව, එවැනි වූ මිනිස්සයෝ තන්තා කුල ජාතා මීයන් විසින් කපන ලද නූල් පන්දුවක් මෙන් සංසාර ගමන අවුල් කරගන්නේය. ගුල ගුණ්ටික ජාතා, මේකේ අදහස තමයි නූල් වලින් රෙදි වියන මිනිස්සුන්ගේ ඒ රෙදි වියන නූල් පන්දුව බිම වැටිලා අවුල් වුණොත්, අවුල්ලුණු නූල් පන්දුවක් මෙන් සංසාර ගමන අවුල් කරගන්නේය. මුංජ බබ්බුජ භූතා, මුංජ බබ්බුජ කියලා ඔය බබුස්තන කියලා තන જાතියක්, තෘණ જાතියක් තිබෙනවා. ඒ වයින් නූල් જાතියක් වියනවා, නැත්නම් ලණු જાතියක් ගොතනවා. ඒ ගොතන ලද ලණුව දිරල කැඩුනොත්, ඒ කැඩිච්ච ලණුවේ තිබෙන ඒ නූල් පොටවල්, එහෙම නැත්නම් තෘණ කෙඳි අවුල් වෙලා වියවුල් වෙලා ගියහම ඒ වගේ කියලා කියනවා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නොදන්නා මිනිසුන්ගේ සංසාර ප්‍රවෘත්තිය. ඒක ඒසා විශාල අවුලක් වියවුලක් වෙනවා කියලා සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒව මයං පජා, එවැනි ප්‍රජාව අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති. අපාය, දුගතිය, විනිපාතය. මොකද මෙතන විනිපාතය කියන්නේ? නෑ, එතන විනිපාතයේ අසුර කියන කොටස නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන විනිපාත කියලා කියන්නේ පහළට හැරුණු අපාය කියන වචනේමයි. ඒ කියන්නේ සසර ගමන මග හැරගන්නේ නෑ, නිවන් දකින්නේ නෑ, සසරටම බර වෙනවා කියන එක තමයි විනිපාතං කියලා කියන්නේ. සංසාරං නාතිවත්තන්ති, සංසාරය අතික්‍රමණය කරන්නේ නැහැ කියලා කියනවා. අපි හැමෝම මේ ගාථාව ලියාගමු. ඒ තස්ස ආනන්ද ධම්මස්ස. ඒ තස්ස ආනන්ද ධම්මස්ස. අඥානා අනනුබෝධා අප්පටි වේධා. අඥානා අනනුබෝධා අප්පටි වේධා. ඒව මයං පජා,
ඒව මයං පජා තන්තාකුල ජාතා ගුල ගුන්ටික ජාතා බලාගෙන ලියන්න වචන හරියට ලියන්න තන්තාකුල ජාතා ගුලගුන්ටික ජාතා ඊළඟ වචනේ මුංජ බබ්බුජ භූතා මුංජ බබ්බුජ භූතා අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති අපායං දුග්ගතින් විනිපාතං සංසාරං නාතිවත්තන්ති සංවිධායක මණ්ඩලයේ මහත්තුරුන්ට පුළුවන් නම් අපේ මෑණියන් වහන්සේලාට පොතක් පෑනක් සපයන්න ඒක බොහොම වටිනවා. හොඳයි මේකේ තේරුම මම කියලා දෙන්නම් පදයෙන් පදේ පින්වත්නි බලන්න මෙහෙමයි මේකේ පදේ ගන්න ආනන්ද කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අමතන ආනන්දය ඒතස්ස ධම්මස්ස මේ ධර්මය අඥාන නොදන්නා කෙනාට අනනුබෝධා අවබෝධ නොකරගත්තා කෙනාට අපපටි වේදා ප්‍රතිවේද නොකල පුද්ගලයාට ඒවමයන් පජා එවැනි වූ ඒවං අයං පජා එවැනි වූ මේ ප්‍රජාව තන්තාකුල ජාතා කියලා කියන්නේ මීයන් විසින් කපන ලද නූල් පන්දුවක් වැනි මීයන් විසින් කපා අවුල් කරන ලද නූල් පන්දුවක් වැනිය ගුල ගුන්ටික ජාතා ගුලගුන්ටික ජාතා කියලා කියන්නේ රෙදි වියන්නන්ගේ අවුල් වූ නූල් පන්දුවක් වැනිය රෙදි වියන්නන්ගේ අවුල් වූ නූල් පන්දුවක් වැනිය මුංජ බබ්බුජ භූතා භූත කියන්නේ මොකද්ද පින්වත්නි භූත කියනවා සත්වයින්ට භූත කියනවා එයින් කරන ලද ඒ කියන්නේ මොකද්ද මුංජ බබ්බුජ කියන තෘණ જાතියෙන් කරන ලද මොනවද? ලණු වලට ලියාගන්න මුංජ බබ්බුජ නම් වූ තෘණ කෙඳි වලින් ගොතන ලද ලණුවක් දි รา ගිය කල්හි ලණුවක් දි รา ගිය කල්හි නැත්නම් දිරි කැඩී ගිය කල්හි ලණුවක් දි รา කැඩී ගිය කල්හි එහි අවුල් වූ තෘණ කෙඳි වැනිය එහි අවුල් වූ තෘණ කෙඳි වැනිය සංසාර ගමන අවුල් කරගන්නේය සංසාර ගමන අවුල් කරගන්නේය අපාය දුගතිය සංසාර ප්‍රවෘත්තිය නොයික්මවන්නේය අපාය දුගතිය සංසාර ප්‍රවෘත්තිය නොයික්මවන්නේය ඔන්න පළවෙනි ගාථාව මේ ගාථාවෙන් කියවෙන්නේ මොකද්ද සත්වයාට පටිච්ච සමුප්පාද ධර්මයේ කොයිතරම්නම් වැදගත්ද කියන එක නේද දැන් කොබලන්න අත උස්සන්න සංසාර ගමන දික් කරගන්න කැමති කට්ටිය
සංසාර ප්‍රවෘත්තිය අවුල් කරගන්න කැමති කට්ටිය. දුකට වැටෙන්න කැමති කට්ටිය කවුරුත් නැහැ. එහෙනම් ඔබට සිද්ධ වෙනවා මේ දේශනාව අවසාන වෙනකන් සිතයි ගතයි දෙකම නොසොල්වා අහගෙන ඉන්න. කවුරු හරි නැගිටලා යනවනම් මං එයා පිළිබඳව තීරණය කරන්නේ උන්දෑ මේ සංසාර ප්‍රවෘත්තිය අවුල් කරගන්න කැමති කෙනෙක් කියලා. කවුරු හරි කෙනෙක් ලියන්න හැකියාව තියෙද්දි නොලියා ගණන් නොගෙන ඉන්නවනම් මං එයා පිළිබඳව හිතන්නේ අත උස්සන්නේ නැතුව හිටියට එයා එහෙම කෙනෙක්. එහෙනම් මේ දේශනාවේ මුලදිම මම දේශනා කරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයක්. මොකද්ද? යම් කිසි සත්වයක් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ නොකොටගෙන වාසය කරන්නේද? ඒ පිළිබඳ නුවණක් නැත්තේද? ඒ සත්වයා මේ ශාසනයේ ප්‍රයෝජනයක් නොගන්නේ. මේ සංසාර ප්‍රවෘත්තියෙන් අතික්‍රමණය නොකරන්නේ, අත නොමිදෙන්නේ. එසනම් ඔබට තිබෙනවා වගකීමක්, වගවීමක් තිබෙනවා මේ උත්තරීතර ධර්මයේ ඇසෙන වෙලාවේ සිතගත දෙකම නොසොල්වා බොහොම උනන්දුවෙන් දේශනාවසානයේ දක්වා ජීවිත පරිත්‍යාගයෙන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. මම සාමාන්‍යයෙන් දේශනා කරන්නට යෙදුණෙම පහුගිය කාලේ හේතුඵල න්‍යාය දේශනා කරපු හේතුඵල න්‍යාය දේශනා කරන ලද බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම ගම්භීර වූද අවබෝධයට පහසුම වූද ධර්මපරියාය ප ဋ ාණය. හැබැයි අපේ ආශ්‍රිතුන් වහන්සේගේ ඉල්ලීම ප්‍රකාරව ප ဋ ාණය මෙන්ම වැදගත් වූ පටිච්ච සමුප්පාද දේශනාවත් දේශනා කරනවා. ඔබ මේක ශ්‍රවණය කරගෙන යද්දී ඔබට තේරෙන්න පුළුවන් මේකත් ඒකත් අතර සබඳතාවයන්ද තිබෙනවා. ඒ වගේම මෙහි තිබෙන ගැඹුරු බව, මෙහි තිබෙන ගම්භීර බව, ප ဋ ාණයේ තිබෙන සුසර බව, සුනම්‍ය බව මනාකොට තේරෙන්න ගන්නවා මේක හරියට අහගෙන හිටියොත්. උනන්දුවෙන් ශ්‍රවණය කරත්වා. හැමදෙනාගේම ඉල්ලීමක් කරනවා බොහෝම උනන්දුවෙන් ශ්‍රවණය කරත්වා කියලා. හොඳයි. දැන් පටිච්ච සමුප්පාද දේශනාව පිළිබඳ කතා කරන්න යන්නේ. පටිච්ච සමුප්පාදය කියන එකේදී මේ වචනේ තේරුම ගත්තොත් පටිච්ච සමුප්පාදය මේක තේරුම මොකද්ද? හේතු ඵල දහම පටිච්ච සමුප්පාදය. අම්මලට හොඳ ධර්ම ශ්‍රවණයක් කරන්න නම් ඉස්සෙල්ලම තමන්ගේ ওই ජංගම දුරකථනය ක්‍රියාවිරහිත කරගන්න. හැමෝම ජංගම දුරකථනය නම් මොබයිල් ෆෝන් එක ඕෆ් කරගන්න. මොකද හේතුව මම බොහෝම පිළිවෙලකට බණක් කියන හාමුදුරුවෝ කෙනෙක්. ඒ අතරතුර මේක නාද වෙලා බාධා වීම සුදුසු නෑ. කාටද සුදුසු නැත්තේ? කියන බලන්න. කාටද සුදුසු නැත්තේ? Tamanට. එකක් බොහෝ පිරිසක් දුර බැහැර ඉඳලා ඇවිල්ලා තියෙනවා. මේ අපේ පින්වත් මෑණියන් වහන්සේලා වැඩම කරලා ඉන්නේ වරකපොළ ඉඳලා. අපේ මෑණියන් වහන්සේලා ඇඹිලි පිටියේ ඉඳලා. ඔය එතකොට මෙතන ඉන්න තව බොහෝ දුර ඉඳලා ආපු පිරිස්. ඒ නිසා පින්වත්නි මේ ධර්ම දේශනාවට බාධා කරලා පව් කරගන්න එපා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පිදුම් ලැබූ උත්තරීතර භූමියක ඉඳගෙන ඔබ ඒ උත්තරීතර භාවයට ගරු කරමින් තමන්ගේ ෆෝන් එක අවංකවම ඕෆ් කරන්න. ඕෆ් කරලා දේශනාවට සවන් දෙන්න පටන් ගමු. හරි. දැන් එහෙනම් අපි කතා කරනවා පටිච්ච සමුප්පාදය. මේ පටිච්ච සමුප්පාද දේශනාවේදී අපිට හමු වෙනවා එහි අංග 12ක්. මොනවාද අංග 12ක් හම්බ වෙනවා. කියන බලන්න 12. අවිජ්ජා, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ. එතකොට මේකේ අංග 12ක් තිබෙනවා. අංග කීයක් තියෙනවද? 12ක් තියෙනවා. මේ අංග 12ෙදී හේතුඵල න්‍යාය විදියට බෙදුවොත් පින්වත්නි මේක හේතුඵල විදියට ගැනෙනවා මෙන්න මෙහෙම.
ඕනෑම අනුයාත අංග දෙකක් සැලකුවොත් අවිජ්ජාවයි සංඛාරයි ගත්තොත් ඒ අවිජ්ජා සංඛාර දෙකේ අවිජ්ජාව හේතුවයි සංඛාරයේ ඵලයයි. මොකද වෙන්නේ? අවිජ්ජාව සංඛාර දෙක අවිජ්ජාව හේතුවයි සංඛාරයේ ඵලයයි. සංඛාරයේ හේතුවයි විඥානයේ ඵලයයි. විඥානයේ හේතුවයි නාම රූප ඵලයයි. නාම රූප හේතුවයි සලආයතනය ඵලයයි. හරිනේ? බොහොම ස්තුතියි. දැන් මේ විදිහට හේතුඵල න්‍යාය පින්වත්නි බුදුරජාණන් වහන්සේ බෙදා දක්වනවා මේකෙදී එක ළඟ තිබෙන ඕනෑම අංග දෙකක් ගත්තොත් මුල් එක පළමු එක පෙර තිබෙන එක හේතුව වෙලා පසු තිබෙන එක ඵලය බවට පත් වෙනවා. හොඳයි අපි ලියමු මෙහෙම. මෙහි අංග 12ක් ඇත්තේ පටිච්චසමුප්පාදය කියලා මාතෘකාව ලියාගන්න. මෙහි අංග 12ක් ඇත්තේය. ලියාගන්න අංග 12 අවිජ්ජා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ. දන්න ටික වේගෙන් ලියමු. නොදන්නා ටිකට වැඩි අවධානයක් දෙමු. හරිද? ලියාගන්න තරුවක් දාලා මෙහි ඕනෑම අනුයාත අංග දෙකක් සැලකූ විට මෙහි ඕනෑම අනුයාත අංග දෙකක් සැලකූ විට මුල් එක හේතුවයි පසු එක ඵලයයි. ලියන්නේ නැති උපාසකම්ම කෙනෙක් කනුවට හේතු වෙලා නිදියනව පේනවා. ඒක නම් අසත්පුරුෂකමක්. තමන්ටම තමන් අසත්පුරුෂයෙක් වෙලා. හොඳට මන් දිහා බලාගෙන තිරේ දිහා බලාගෙන අඩුම ගානේ ඉන්න. නේද? තමන්ටම වල කපා ගන්න එපා. මේ වෙලාවේ. ගුලගුන්ටික ජාතා. තමන්ම අවුල් කරගනීවි. මුංජ බබ්බුජ භූතා. නේද? තමන් එහෙම භූත වෙන්න ඕනේ නෑනේ. හොඳට මේක අහගෙන හිමු. නේද පුතා? හොඳට අහගමු. උදාහරණ කියලා ලියාගන්න. මොකද මෙහි ඕනෑම අනුයාත අංග දෙකක් සැලකුව විට මුල් එක හේතුවයි පසු එක ඵලයයි. එහෙම ලිව්වා. මෙන්න ලියාගන්න. අවිජ්ජා පච්චා සංඛාරා කියනකොට අවිජ්ජාවේ හේතුවයි සංඛාරයේ ඵලයයි. අවිජ්ජාවේ හේතුවයි සංඛාරයේ ඵලයයි. සංඛාරයයි විඥානයයි ගත්තොත් සංඛාරයේ හේතුවයි විඥානයේ ඵලයයි. විඥානයයි නාම රූපයි ගත්තොත් විඥානයේ හේතුවයි නාම රූප ඵලයයි. නාම රූපයි සලආයතනයි ගත්තොත් නාම රූප හේතුවයි සලආයතන ඵලයයි. හරිනේ? එතකොට අනුයාත අංග දෙකක් ගත්තොත් තමයි හේතුවයි ඵලයයි වෙන්නේ. හොඳයි දැන් බලන්න. මම නැවත මුල් අංග ටික පෙන්නනවා 12ම. අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන ආදී වශයෙන් එනවා. දැන් මම කියනවා මෙතන අංග දෙකක්. ඔබ හේතුව සහ ඵලය කියන්න ඕන. අවිජ්ජා සංඛාර. අවිජ්ජාවේ හේතුවයි සංඛාරයේ ඵලයයි. සංඛාර විඥාන. විඥාන පස්ස. පස්ස ඵලයයි. විඥානයයි පස්සයි එක ළඟද තියෙන්නේ? විඥානයයි පස්සයි තියෙන්නේ දුරස්තන් දෙක. විඥානයේ ළඟට තියෙන්නේ නාම රූප.
පස්ස ඵලයයි කිව්වා. තේරෙනව නේද? එහෙනම් මේ අවධානය කියන එක කොයිතරම් අඩුද කියලා දැන් තේරෙනවනේ. ඒතර විඥානයේ හේතුවයි නාම රූප ඵලයයි. පස්සේ නෙමෙයි. නාම රූප ඵලයයි. නාම රූප සලායතන. සලායතන පස්ස. පස්ස තණ්හා. නෑ එතකොට පස්ස වේදනා කියන්නේ. එතකොට කියන්නේ ඒක වැරදි. මොකද කියන්නේ? ඒක වැරදි ස්වාමී. පස්ස වේදනා කිය දඟලන්නේ. හරිද? පස්ස හේතුවයි වේදනා ඵලයයි කියලා ගන්න ඒ දෙක කිව්වොත්. වෙන දෙකක් කිව්වොත් කියනෝනේ ඒක වැරදි. හරි. පස්ස වේදනා. පස්ස හේතුවයි වේදනාව ඵලයයි. වේදනා තණ්හා. තණ්හා උපාදාන. උපාදාන භව. භව ජාති. අවිජ්ජා ජරා මරණ. ඒක වැරදි. අවිජ්ජාව ළඟට ජරා මරණ නෙවෙයි තියෙන්නේ. අවිජ්ජා ළඟට සංකාර තියෙන්නේ. එහෙනම් එක ළඟ තියෙන දෙකක් ගැන හොඳට සිහියෙන් සැලකිලිමත් වුණොත් අපිට ඒක හොයාගන්න පුළුවන්. හොඳයි. දැන් මේ කාරණා ටික අපි සාකච්ඡා කළා. ඊළඟට මේකේ මුල්ම අංගය අංගෙන් අංගෙ වෙන වෙනම සලකා බලමු. තත්ත කතමා අවිජ්ජා. ඔන්න ප්‍රශ්නේ. ලියා ගන්න. තත්ත කතමා අවිජ්ජා. තත්ත එහි කතමා අවිජ්ජා. අවිජ්ජාව යනු කවරක්ද? භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා දුක්ඛේ අඥානං දුක්ඛ සමුදයේ අඥානං දුක්ඛ නිරෝධේ අඥානං දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං අයං උච්චති අවිජ්ජා. එහෙනම් අවිජ්ජා කියලා කියන්නේ මොකද්ද? කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදැනීම. ලියා ගන්න. තත්ත කතමා අවිජ්ජා. ඒකට තේරුම ලියා ගන්න. දුක්ඛේ අඥානං. වරහන් ඇතුලේ දුක පිළිබඳ නොදැනීම. දෙක දුක්ඛ සමුදයේ අඥානං. දුක්ඛ සමුදය පිළිබඳ නොදැනීම. දුක්ඛ නිරෝධේ අඥානං. දුක්ඛ නිරෝධය පිළිබඳ නුනුවණකම නැත්නම් නොදන්නාකම. ඊළඟ දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං. දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඥානං. අයං උච්චති අවිජ්ජා. මෙයට අවිද්‍යාවයයි කියති. අයං උච්චති අවිජ්ජා. හරි. පින්වත්නි ඔය ඇත්ත දුක පිළිබඳ දන්නවද? දුක පිළිබඳ දන්නවද? ඔළුවේ කැක්කුමක් හැදෙනවා. බඩේ කැක්කුමක් හැදෙනවා. කායික දුක්ඛයක් හැදෙනවා. මානසික දුක්ඛයක් ඇති වෙනවා. ඒක දන්නවද? කියන්නේ. ඒක නම් බල්ලපූසොත් දන්නවනේ. වේදනාවක් ආවහම ඒ දුක්ඛ වේදනාව ඒ අය දන්නවා. හැබැයි මෙතන සඳහන් කරන්නේ ඒ දුක් වේදනාව ගැන නෙමෙයි. දුක කියලා කිව්වහම දුක්ඛ සංඛාර නැත්නම් සංකත දුක්ඛ විපරිණාම දුක්ඛ ආදී වශයෙන් මේ දුක්ඛය ආකාර ගණනාවකට බෙදෙනවා. මෙතන කතා කරන්නේ මොකද්ද? මෙතන කතා කරන්නේ ස්කන්ධ දුක්ඛ, ස්කන්ධ පරිහරණ දුක ගැන. මොනවාද? ස්කන්ධ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ටික දන්න කට්ටිය අතුස්සන්න බලන්න. හොඳට අතුස්සන්න. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ටික දන්න කට්ටිය. හොඳට අතුස්සන්න ඕන මට පේන්නේ. මාතුරු දන්නේ.
ඈ රූප කීයක් තියෙනවද පුතේ? රූප 28ක් තියෙනවා. වේදනා සංඥා සංකාර කියන්නේ චෛසික. චෛසික කීයක් තියෙනවද? 52ක් තියෙනවා. විඥාන කියන්නේ සිත්. සිත් කීයක් තියෙනවද? 89ක් තියෙනවා. නේද? මේ ටික දන්නවනේ. අන්න ඒ ටික පිළිබඳ යම් හෝ දැනුමක් හරි තියෙනවා නම් එයාට මේ අවිද්‍යාව පිළිබඳව යම් මාත්‍රයක හෝ හැඟීමක් තියෙනවා. මාත්‍රයක හෝ සම්පූර්ණ කලා කියන එක නෙමෙයි. යම් කිසි දැනුම් මාත්‍රයක් හරි මේ පිළිබඳව තියෙනවා. ඒ දැනුම තමයි නුවණට පරිවර්තනය වෙන්නේ. දැනුම නැති කෙනාට නුවණ ගැන කතාවක් ඇත්තෙම නැහැ. අර කණ්ණාඩි දෙක දාපු අර කනුවට හේතු වෙච්ච අම්මා වම් අහක බලාගෙන ඉන්නේ මොකද? එයාමට මේ තිරේ පේන්නේ නැද්ද? ඈ හඳ පායලාද? අම්මා තිරේ බලාගන්න තිරේ තියෙන දේවල් බලාගෙන මං කියන කතාව අහගන්න ඕන. හොඳේ? මොකද හේතුව ඕගොල්ලන්ගේ අවධානය පිටට යන එක මම මේ බින්දින්නේ. සමහර වෙලාවට මොකද වෙන්නේ? දැන් මම අද උදේ කතා කරලා කියනවා මහත්තයෙක් ස්වාමින් වහන්සේ එක්තරා ගුරුවරියක් කීවලු කිරිවත්තුරුවේ හාමුදුරන්ගේ බණ අහන්න ආසයි. හැබැයි ඉස්සරහට නම් යන්න බෑ. ඇයි? ප්‍රශ්න අහනවා කියලා. දැන් ප්‍රශ්න අහලා උන්ද සුද්ධ කරලා මට ගෙදර යන්නද? නෑ. අපේ ආශ්මතුන් ඔබ වහන්සේලා මේ ධර්මයේ යමක් හැදුණා නම් හැදුනේ මොකක් නිසාද? අපි එහෙම ප්‍රශ්න අහලා බැනලා හදපු නිසානේ. එහෙම නේද මෑණියන් වහන්සේ? නේ? ඔබ වහන්සේලාට ටිකක් සැරට කියපු නිසානේ මේක හැදුනේ. නැත්තම් අපේ මිනිස්සු මොකද වෙන්නේ? අපේ මිනිස්සු අභිධර්මයේ තියා මේ චිත්තචෛසික මේ පටිච්චසමුප්පාදය කියන එක පිළිබඳව ආයි හොයන්නේ නැහැ විදක්වත්. ඔය ජාතක කතාවක් අහගෙන සුන්දර බණ කතාවක් අහගෙන නේද? ඒකෙන් සතුටු වෙලා හරිද? මම මේ එනකොට Facebook එකට දාලා තිබුණා පුතේ ආනි සූත්‍රය පිළිබඳව. හරි ලස්සන සූත්‍රයක්. ආනි සූත්‍රය. දසබහාර වස්තු කියලා වස්තු එකතු කරන කුමාරවරු පිරිසක් ඉන්නවා. මොකද්ද දසබහාර වස්තු කියලා කියන්නේ? රජයට බදු අය කරනවා. ඒ කියන්නේ 10න් එකක්. දැන් අපි හිතමු මෙතුමිය කුඹුරක් කරනවා නම් මම රජතුමා නම් මම එනවා කුඹුරට. මෙතුමිය අපි හිතමු වීබුසල් 10ක් ගත්තොත් එක බුසලක් මට දෙන්න ඕන. දසබහාර වස්තු. ඒ දසබහාර කුමාරවරු කියලා ඒගොල්ලන්ට කියන්නේ. දසබහාර වස්තු අය කරන නිසා දසබහාර කුමාරවරු. ඒගොල්ලෝ යනවා හැම කුඹුරක් ගානෙම ගොයන් කැපෙන කාලෙට අස්වැන්න එකතු කරගෙන. යනකොට නිකන් යන්නේ මොකද වෙන්නේ? බෙරයක් ගහගෙන යන්නේ. දැන් බෙර ගහන කට්ටියට මොකද වෙන්නේ? බෙර ගහන කට්ටියට ඉතින් ගානක් නැහනේ නේද? නටන්න ගත්තන් ඉතින් හාමුදුරන්ට කොච්චර පරක්කු වෙලා තිබුණත් උන් නටනවා. දැන් අපි උත්සාහ කරන්නේ මොකක් කරන්නද? ඉක්මනට ඇවිල්ලා මේ බණ පදයක් කියලා දීලා මිනිස්සු නිවන් දක්වන්නනේ. මිනිස්සු දුර ඉඳලාත් ඇවිල්ලා ඉන්නේ. හරිද? බෙරකාරයන්ට සල්ලි දුන්නාම උන්දලා මොකද වෙන්නේ? ගහනවා ඉතින්. ගොඩාක් දේශනාවල එහෙමයි. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? අන්තිමට නටලා නටපු නැටමුකුත් නැහැ. ආන්න හරි. දැන් මෙතන මේ වෙඩින් එකේ මනමාලි මොකද්ද? දේශනාවනේ. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? රතිඤ්ඤ පුච්චල ලක්ෂ ගානක මල් වෙඩි ගහලා මනමාලි පැනලා ගිහිල්ලා. මනමාලි නැහැ. තේරුණා කතාව? ඉතින් මේ දේශනාව ඇතුළතදී මම බලාපොරොත්තු වෙන්නේ මේකේ පුංචිම වෙලාවක්වත් නාස්ති කරන්නේ නැතුව ඉස්සරහට ගෙනියන්න ඔයාව. ඒ නිසා අපේ ආයස්මතුන් මේ ආනි සූත්‍රයේ විදියට අර දසබහාර කුමාරවරු බෙරේට ගහ යනවා. අසව් කියලා හරි මොනවා හරි කී යනවා. ගිහිල් ඉවරලා ටික කාලයකට පස්සේ මොකද වෙන්නේ? ඒගොල්ලන්ගේ පරම්පරාව හංගවන්න ගහනවා මොකද්ද? ඇණයක්. අපි හිතමු රාජපක්ෂවරු කලින්ම බෙරේ ගැහුවා කියලා. ඒගොල්ලෝ ඇණයක් ගහනවා රාජපක්ෂ ඇණේ. ඊට පස්සේ ටික කාලයකට පස්සේ වික්‍රමසිංහ බාරගත්තාම ගහනවා ඇණයක් වික්‍රමසිංහ කියලා නමක් ගහලා වික්‍රමසිංහ ඇණේ. ඊට පස්සේ AKD ගත්තාම AKD කියලා ගහනවා ඇණේ AKD ඇණේ. ඔක්කොගෙම ඇණ ටික ගැහුවාට පස්සේ ටික කාලයක් යනකොට මොකද වෙන්නේ? බෙරේ හඬ නැත ඇණේ හඬ ඇත.
ඒ වගේ බුද්ධ ශාසනයේ කාලයක් යනකොට ගත වෙනකොට අර බෙරේ හඬ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර අභිධර්මය එන්න වියකී ගිහිල්ලා අන්තිමට මොනවද ඇහෙන්නේ? මොනවද ඇහෙන්නේ? කවි බණ, විරිඳු බණ, හුරතල් බණ, සින්දු බණ, කුණුහරුප කෑලි සහිත බණ, එන්ටර්ටේන්මන්ට් බණ, ජොලි බණ ඒවයි. දැන් මේ කතා කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සත්වයාට ඔබට මට නිවීම පිණිස හේතු වන බර කොටස. මේ බර කොටස අහන්න මෙච්චර පිරිසක් එකතු වීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. ඒ සංවිධානයේ කටයුතු කරපු අපේ පින්වත් ආයස්මතුන් වහන්සේට සහ පින්වත් පිරිසට පුණ්‍යානුමෝදනා සිදු කරනවා. මෙවැනි උත්තරීතර කටයුත්තකට මිනිස්සු එකතු කිරීම සම්බන්ධයෙන්. පින්වත්නි, මෙන්න මේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ අර සාමාන්‍ය දැනෙන දුක් වේදනාව පිළිබඳ කතාවක් නෙමෙයි. මොකද්ද? පංච උපාදානස්කන්ධ දුක්ඛය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. කොහොමද පංච උපාදානස්කන්ධ දුක්ඛය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න? ඉස්සෙල්ලම රූප ටික, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ පිළිබඳ මනාකොට ඔබ ඉගෙන ගන්න ඕන. අදටත් තවමත් ඔබ මේ රූප 28 ඉගෙනගෙන නැතිනම් මතක තියාගන්න, මුඤ්ජ බබ්බුජ භූතා, ගුල ගුණ්ඩික ජාතා. එනම් මතක තියාගන්න, ඔබ මේ සංසාර ගමන අවුල් කරගන්න කෙනෙක් බවට පත් වෙන්න එපා. අවුරුදු 60යි, අවුරුදු 70යි, සිල් සමාදන් වෙලා අවුරුදු 20යි 30යි. හැබැයි ඔබට තාමත් ඉන්නේ අවුල් කරගත්ත තැනක නම් ලියා ගන්න වෙලාවයි මේ වෙලාව. අපි උත්සාහවත් වෙමු ලියා ගන්න. ඔන්න පළවෙනි කාරණාව කිව්ව මොකද්ද? තත්ත කතමා අවිජ්ජා. අවිජ්ජාව කියන්නේ මොකද්ද? දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය අඥානං, අයං මුච්චති අවිජ්ජා. අවිද්‍යාව කියන්නේ මේක. පින්වත්නි, මේකේ තියෙන පංච උපාදානස්කන්ධයයි සංක්ෂේප වශයෙන් ගත්තොත් දුක කියලා කියන්නේ. ඔබ දන්නවා කතමංචාවසෝ දුක්ඛං අරිය සත්‍යං. නේ, දුක්ඛාරය සත්‍ය කියන්නේ මොකද්ද? මොකද්ද? ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං න ලබති තම්පි දුක්ඛං, සංඛිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. සංක්ෂේපෙන් පංච උපාදානස්කන්ධය දුකයි. එහෙනම් අපි අනිත් ටික ඔක්කොම පැත්තකට දාලා ගනිමු. මොකද්ද? පංච උපාදානස්කන්ධය දුකයි. එහෙනම් පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න ඕනද නැද්ද? මිදෙන්න ඕන. මිදෙන්නේ කොහොම කළාද? පංච උපාදානස්කන්ධේ නැති කරන්න බෑ. පංච උපාදානස්කන්ධය අවබෝධ කරන්න ඕන. මොකද කරන්නේ? අවබෝධ කරන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ දුක්ඛ සත්‍ය මොකද්ද කිව්වේ? පරිඤ්ඤයන්ති මේ භික්කවේ දුක්ඛං අරිය සත්‍යං. පිරිසිඳ දකින්නවා, අවබෝධ කරනවා. දුක නැති කරනව නෙමෙයි. මොකද කරන්නේ? දුක අවබෝධයයි කරන්න ඕන. හරි ලස්සන කතාවක් මේක. බොහෝ අය නැති කරන්න හදන මොකද්ද? දුක. දුක නැති කරන එක නෙමෙයි මුලින් කරන්න ඕන. දුක අවබෝධ කරන එක. අවබෝධ කරාට පස්සේ මොකද්ද වෙන්නේ? දුක නැති කරගන්න පුළුවන්. අන්න අර උපාසකම්ම පිළිබඳව දැක්කහම මට පුදුම දුකක් ඇති වෙන්නේ. කිරා වැටෙනවා, තා පොඩ්ඩෙන් වැටෙනවා. දුක අවබෝධ කරගන්න නම් කිරා වැටිලා බෑ. හරිනේ? සාදුකාරයක් දීලා වීරිය වඩව ගන්න. වීරිය චෛසිකේ අධිපති භාවයට පත් කරගන්න. දේශනාව අවසාන වන තෙක් මගේ සිතද ගතද සොලවන්නේ නැහැ, සෙලවෙන්න දෙන්නේ නැහැ, මායයට ඉඩ දෙන්නේ නැහැ කියන චේතනාව ඇති කරගන්න. අපේ ආශ්මතුන් වහන්සේ මම මේ කතාවේදී ලස්සන කතා දෙකක් තුනක් ඔබට කියන්න. ඔබ වහන්සේට සහ ඊතුරු අයට කියන්න. ඔය අකුරු තුනේ එක්කෙනා මේ දේශනාව අද මම ටයිප් කරද්දිත් මම මෙතෙන්ට ඇවිල්ලා ආයස්මතුන් මාව වඩම්මගෙන ආවාසයට ගෙනහිල්ලා තැන්පත් කරාට පස්සේ ඊට කලිනුත් මේක වළක්වන්න පුදුම බාධා කළා. අපේ ආයස්මතුන් මේ අම්මලා ඇවිල්ලා කතා කරලා වන්දනා කරලා ගියාට පස්සේ හරිද? මගේ පපුවේ ඇවිලිල්ලක් ආවා. මම තාමත් සීට් එකට හේතු වෙනව නැවත මෙහෙම අස්සෙන් අත දාලා මේ පපුව අල්ලගෙන අතගගා මේ දේශනාව කරන්නේ. මේ ඇවිලිල්ලක් ආවා. මං හිතුවා දේශනාව කරන්න බැරි වෙයි කියලා. එතකොට මේ වගේ හොඳ එකක් කෙරෙනකොට මතක තියාගන්න ඒ වගේ බලපෑම් වෙනවා.
හරිද? කිසිම කෙනෙක් දන්නේ නැහැ මම සද්ද නැතුව දේශනාව මම කරනවා. හැබැයි මම මේ කතාව කිව්වේ ඔයා නිදා ගන්නවා කියලා කියන්නේ එච්චර කැපවීමෙන් කරන දේශනාවක්, ඔයාට නිවන් දකින්න පාත් එක හැදෙන දේශනාවක් එයා වළක්වන්න හදන්නේ ඇයි එහෙනම්? අන්න එතන දැනගෙන වැඩ කටයුතු කරගන්න. ඔයාට ඕනනම් මාරයාගේ ලව් එක බවට පත් වෙලා නිදා ගන්න. හරි? බුදුහාමුදුරන්ගේ දූල ටික, බුදුහාමුදුරන්ගේ පුත්තු ටික බුදුහාමුදුරන්ගේ පැත්තට හැරිලා ඉන්නේ. මාරයාගේ ලව් එක නිදා ගන්න. හරිනේ? එහෙනම් අපි වැඩ කටයුත්ත හරියට කරමු. සාදුකාරයක් පවත්වා